අපි Google එකට බෑකප් කරනවා අපේ දත්ත ෆෝන් එකට රීසෙට් කරද්දී විවිධ හේතු හින්දා. ඒ දත්ත ඕනෑම දත්තයක් ලබා ගන්න පුළුවන් විදිය තමයි මේදී කියන්නේ ප්‍රධාන වශයෙන් ෆොටෝස් ලබා ගන්න විදිය. ඊටම සරලව කියන ඉස්සෙල්ලාම Google search bar එකේ Google කියන එක ටච් කරන ඊට පස්සේ Google එකට යනවා. ඊට පස්සේ Google එකේ උඩම තියෙනවා logo එක. ඒ logo එක උඩ ටච් කරන්න subscribe එක තබා ගන්න. හරි. ඒ logo එක උඩ ටච් කරලා පස්සේ manage your account කියලා එකක් ඇති. අන්න ඒක උඩ ටච් කරන්න. recovery වෙන දත්ත ලබා ගැනීම තමයි මේ අරමුණ. ඊට පස්සේ පල්ලෙට ගියාට පස්සේ data privacy කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ ටච් කරන්න. ඊට පස්සේ පල්ලෙට ගියාම Google dashboard කියලා එකක් එනවා. ඒකේ කලින් recover කරපු එක කලින් backup කරපු හැම එකක්ම තියෙනවා. අන්න මේ Google dashboard කියන තැන ටච් කරන්න. ඊට පස්සේ පෙන්නයි ඒකේ තියෙන අන්තර්ගතයේ පවතින contact ඒවා එතකොට YouTube ඒවා. ඊට පස්සේ ඔය බලන්න ඕනේ මේ logo එක උඩ. photos කියන එකේ logo එක හැම එකම logo එක උඩ ටච් කරන්න logo එක. ඊට පස්සේ logo එක ආවට පස්සේ backup කරව පෙන්නනවා. photos එහෙම පෙන්නනවා. හැම එකටම මේක අදාළයි. ඊට පස්සේ photo එක ඊට පස්සේ උඩ තිත් තුන තියෙනවා. තාමත් සරල විදිහට තමයි මේක පැහැදිලි වෙන්නේ. ඊට පස්සේ ඒකේ ඊට පස්සේ download කියලා එකක් එනවා. ඔය තියෙන්නේ. ඊට පස්සේ download කරන එක අපිට recover කරන්න ඕනේ. ඒකින්ද download කරන කියන එක උඩ ටච් කරන්න. ඊට පස්සේ complete වැඩේ complete download වෙනවා. තම සරල විදිය ඕනෙම එකක් බෑකප් කරපු දෙයක් නැවත ලබා ගැනීමේ හැකියාව පවතිනවා.